මේ ටිකිරානකන් තමයි බලාගෙන හිටියේ. ඒ මොකෝ ජින්න මොකක්ද අවුල? ඇයි ටිකිරා අමතකද? ටිකිරාද මගෙන් තුන් තේරවිලි අහන දවසනේ. ඒකත් ඇත්තනේ. අද අපි අවසානෙට අපිව බලන යාළුවන්ට තෝරන්න තුන් තේරවිල්ලක් දෙමුද ටිකිරා? ඔව් ඒක හොඳ අදහසක් ජින්න. ඊට පස්සේ හරි උත්තරේ වල තියෙන අයව ඊළඟ සතියේ කියලා ඒ අය වෙනුවෙන් අපි සින්දුවක් දෙමු. ඔව් ටිකිරා අපි එහෙනම් එහෙම කරමු. යාළුවන්ටත් ආදරෙන් කියනවා අපිව subscribe කරලා notification all දාලා තියාගන්න කියලා. අම්මෝ අන්න ටිකිරා පචවිමල මාමා එනවා. අයියෝ දැන් ඉතින් එයාගේ බොරුව හපන්කෝ. අන්න ජින්න පචවිමලේ මාම කොර වෙලා යන්න තුන් තේරවිල්ලක් අහමුද? ඒක සුපිරි. පචවිමල මාමා. මොකද්ද කොල්ලෝ කිව්වේ? විමලේ මාමා කොහෙද යන්නේ කියලා ඇහුවේ. ඒක මිසා මට ඇහුනේ වෙන එකක්. උඹලට මොකෝ මං කොහේ ගියත් උඹලා මොකද මේ බීච් එකට වෙලා කරන්නේ? මම මේ ජින්නගෙන් තුන් තේරවිලි ටිකක් ඇහුවා විමලේ මාමා. තුන් තේරවිලි. අපි තෝරපු තුන් තේරවිලි උඹලට තෝරන්න පුළුවන්ද බං? මං ඒ කාලේ තුන් තේරවිලි තෝරලම සම්මානෙකුත් ගත්තානේ බං. නෑ නෙමෙයි බං. හරි එහෙනම් මාමා අහන්නකෝ බලන්න අපෙන් තුන් තේරවිල්ල. වක වකයි වක දෙකටයි වත්තෙම පොල් ඔක්කොම කයි. අයියෝ මාමා ඕක තුන් තේරවිල්ලක් නෙමෙයිනේ. උත්තරේ නම් හිරවනේ. උඹලට ඒ පැහිච්චිකම් වැඩක් නැහනේ. වැඩිහිටියෝ එක කඩ ගහගෙන ඉන්න එපා කියලා උඹලට ගෙවල් වලින් කියලා දීලා නැද්ද? හරි මාමා මම මාමගෙන් අහන්නද තුන් තේරවිල්ල. මේ උඹලා මගේ කකුලටද පිළිකුල් කකුල කිව්වේ? නැහැ මාමා ඒක තමයි තේරවිල්ල. මේ උඹලා වගේ පොඩි උන් එක්ක කාලි කන්න මට බෑ. මට විශේෂ රාජකාරි වැඩක් තියෙනවා. මම යනවා යන්න. අම්මෝ ඇතියන්තම් නැත්තම් නාගන්න තමයි වෙන්නේ. එයානම් පචවිමලම තමයි ටිකිරා. ඒක නම් ඇත්ත ජින්න. එහෙනම් තෝරමුකෝ බලන්න පිළිකුල් කකුල. පිළිකුල් කකුල. පිළිකුල් නම් ජරා. කකුල නම් පය. ජරා පය පරාජය. ජින්න හරි ජින්න. ඊළඟ එක මහත්තයා වහලේ. මහත්තයා වහලේ. මහත්තයා නම් සර්. වහලේ නම් ඵලේ. සර් ඵලේ පාර්සලේ. ඒකත් ගොඩ දැම්මනේ ජින්න. එහෙනම් ඊළඟ එක රැකවල් පැසුනේ. ටිකිරා ඒක නම් ටිකක් අමාරුයි වගේනේ. එහෙනම් අපි ඒක යාළුවන්ට තෝරන්න දෙමුද? එහෙනම් යාළුවනේ තේරවිල්ල තෝරන්න ඔයාලට බාරයි. දිනන කෙනාට අපි සින්දුවක් දෙනවා. එහෙනම් අපි අදට යනවා. අපිව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.